හැමෝටම සුබ දවසක් වේවා. වෙල්කම් බෑක් ටු මයි channel. අද මම ඔකට මේ වීඩියෝ එක දාන තව අපේ නගර තියෙන තවත් ලස්සන අලංකාර කඳු පැත්තකට ඇවිල්ලා මේ පැත්තට ස්ප්‍රින්ටර් එකට ආවොත් ස්කී කරන්න පුළුවන්. මේ කේබල් ට්‍රේන් එකක් අරන් කඳු උඩට යන්න පුළුවන්. උඩට ගිහිල්ලා ස්කී කරන්න පුළුවන්. මේ පැත්තට මම ආවේ මගේ රේසින් බයිසිකලෙන් ආවේ. ටිකක් අමාරු කන්දක් මේ පැත්තට එන්න. ඕගොල්ලෝ මගේ වීඩියෝ ගොඩක් කට්ටිය බලලා තිබුණා. බලපු කට්ටියට බොහොම ස්තුතියි. ඒ වගේම ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබුණා අපිට මගේ නුල් අවස්ථ එක කවදද හම්බෙන්නේ? අපිට වීසා හම්බෙන්නේ කවදද කියලා ඔය ප්‍රශ්න අහලා තිබුණා. ඉතින් මම මේ සම්බන්ධව මීට මාස දෙකමාරකට කලින් තුනකට කලින් වීඩියෝ එකක් දැම්මා. ඕගොල්ලෝ මම ඇත්ත ඇක්චුවල් සිටුේෂන් එක කො ඉතාලියේ. ඒ කියන්නේ මොකද්ද? ඕගොල්ලෝ දන්නවා ඉතාලි රජය විසින් වාර්ෂිකව නොයෙක් රටවලට වර්කින් වීසා දෙනවා. සීසන් වීසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වතු වීසා කියන්න පුළුවන්. ලවෝරි ස්ථාජනාලය ගෙන්න පුළුවන්. නැත්නම් ලවෝරි පර්මනන්ට් ඒවා දෙන්න පුළුවන්. ඉතින් හැබැයි මේ වාර්ෂිකව දෙන වීසා වලට රටවල් තුනකට ඉතාලි රජය විසින් බ්ලැක් ලිස්ට් එකට දාලා තිබුණා. ඒ රටවල් තමයි ලංකාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, පාකිස්තානය. ඇයි ඒ රටවල් බ්ලැක් ලිස්ට් එකට වැටුනේ? මොකද ඒ රටවල ජනගහනය මේ ඉතාලි රජයට රටට එන්න බලාපොරොත්තුෙන් අපේක්ෂාවෙන් නොයෙක් ව්‍යාජ ඩොකියුමන්ට්ස් දීලා ඒ රටවල නම කාගෙන තියෙනවා. ඉතින් ඒක නිසා මේ ඉතාලි රජය විසින් මේ නීති මේ ස්ත්‍රික් නීතිය අරන් තිබුණා. ඉතින් මේ සම්බන්ධව ශ්‍රී ලංකාවේ තියෙන ඉතාලි එම්බසියේ වෙබ්සයිට් එකෙත් දාලා තිබුණා. මම ඒක ඔයගොල්ලන්ට මීට මාස 3කට විතර කලින් පෙන්නුවා. මෙන්න ඉතාලි රජය විසින් මෙහෙම දෙයක් දාලා තිනවා. ඕගොල්ලන්ට කවුරු හරි කෙනෙක් ස්පොන්සර් කරත්, ටිකට් ඩිපොසිට් එක ආවත්, නුල් ලොස්ට් එක ආවත් ටෙම්පරරි මේ වීසා දෙක තහනම් කරලා තිනවා කියලා. ඒගොල්ලෝ ඉෂුව එක හදනකම් ඒගොල්ලෝ කියලා තිබුණා එම්බසියට එන්න එපා, VFS සෙන්ටර් එකට එන්න එපා. ඒගොල්ලෝ ඊමේල් එකක් හරි මාර්ගෙන් හරි ටෙලිෆෝන් හරි කරලා කියාවි කියලා. ඒක තමයි මාස 3කට කලින් සිටුේෂන් එක. දැන් ඒකම ඊට පස්සේ මාස 2ක විතර කලින් ඒගොල්ලෝ කිව්වා දැන් වීසා දෙනවා කියලා. ඕගොල්ලන්ට මම ඒක නිසා නිතරම හයි රෙකමන්ඩ් කරනවා. ඕගොල්ලොන්ගේ අපේක්ෂාවක් තියෙනවා ඉතාලියට එන්න. ඕගොල්ලන්ට වීසා ගන්න පුළුවන් එකම ස්ථානය තමයි ඉතාලි එම්බසිය. ඉතින් ඕගොල්ලෝ ඒ ඉතාලි එම්බසියේ වෙබ්සයිට් එක චෙක් කරලා බලන්න. එක එක මිනිසුන්ගේ කතා අහන්න එපා. හරිනේ? පළවෙනි එක. දෙවෙනි එක ඕගොල්ලෝ මගෙන් අහලා තිබුණා මේ අපට ඔගොල්ලෝගේ වෙලාව දාලා මට හම්බෙන්නේ නැති. ඉතින් මට අනාවැකි කියන්න බෑ. කාටවත් අනාවැකි කියන්න බෑ. ප්‍රෙඩික්ෂන් දෙන්න බෑ. ඕගොල්ලෝගේ ඇප්ලිකේෂන් එක මම ඔයගොල්ලන්ට නිතරම කීප වරකට මම මේක විස්තර කරා. කවුරු දැන් ඩෙකරේටිව් ෆ්ලුස් එක ආවට පස්සේ ඕගොල්ලන්ට කවුරු හරි කෙනෙක් ස්පොන්සර් කරන්න ඕනේ. ඒ ස්පොන්සර් කරන එක්කෙනාට නියමිත රැකියාවක් තියෙන්න ඕනේ. නියමිත සැලරියක් තියෙන්න ඕනේ. මොකද ඒ පුද්ගලයාට සේවකයෙකුට සැලරි එකක් ගෙවන්න ශක්තිමත් තියෙන්න ඕනේ. ඒගොල්ලන්ට ඒ කියන්නේ එනෆ් සැලරි එකක් තියෙන්න ඕනේ. දැන් ඕගොල්ලන්ට සේවකයෙක් ගන්න බෑනේ. ඕගොල්ලන්ට ඒ මනුස්සයා සල්ලි ගෙවන්න බැරි නම් අනිත් එක මේ ගන්න සේවකයාට ලීගල් ගෙවන්න ඕනේ. කියන්නේ උදාහරණයක් වශයෙන් මේ මනුස්සයාට මාසෙට එවුරු 1000ක් සැලරි එක හම්බුනොත් එයා ඒ රැකියාව දෙන පුද්ගලයා යා වෙනුවෙන් එවුරු 2000ක් වියදම් කරන්න ඕනේ. මෙහි නීතියට අනුව. මොකද එයා වෙනුවෙන් පෙන්ෂන් ගෙවන්න ඕනේ, අර්ථශාස්ත්‍ර මුදල් නොයි ටැක්ස් ගෙවන්න ඕනේ. එවුරු 2000ක් යනවා යාට. ඒ කියන්නේ එවුරු 1000 පඩියට එයා තව එවුරු 1000ක් වියදම් කරන්න ඕනේ ඒ සේවක වෙනුවෙන්. ඉතින් ලොකු පඩියක් තියෙනවා. දැන් ඔය ඔයගොල්ලෝ හිතනවා නම් ගොඩක් කට්ටිය මෙහි ඇවිල්ලා සාමාන්‍ය රස්සාවල් කරනවා. මම මේ මිනිසුන්ට අපාස යන්නේ මම කියන්නේ ඇත්ත කියන්නේ එවුරු 2300ක් 1400ක් මැක්ඩොනල්ඩ් එකේ වැඩ කරන කෙනාට කොහොම නැත්නම් හරි කියාගිව එකෙන් වැඩ කරන කෙනෙකුට ඉතින් ඒ මිනිස්සුන්ට මේ ඇප්ලිකේෂන් එකට දාන්න බෑ. ඒකයි ප්‍රධාන ගැටලුව. මොකද යාට ඉනෆ් සැලරි එකක් නැහැ. ඒ වුණා යාගේ ෆැමිලි එක ඔක්කොම සල්ලි එකතු කරලා දැම්මත් සමහරවිට මම දන්නේ ඒක තියෙනවද කියලා. මොකද ඒ 30000ක් තියෙනවා. කොහොම හරි ඕගොල්ලෝ වෙනුවෙන් මොකක් හරි ආයතනයක් හරි මොකක් හරි ඉතාලිය කෙනෙක් හරි යාගොල්ලන්ට නියමිත සැලරියක් තියෙන ඇප්ලිකේෂන් එක දැම්මා නම් එයාට රිචවූට් ඇප්ලිකේෂන් එක ෆයිල් හරියට ෆයිල් කරා නම් ඒක ඩොකියුමන්ට්ස් ටික යවුවට පස්සේ එයාට රිචවූට් එකක් කියවනවා. ඒ රිචවූට් කියන්නේ මොකද්ද? රිසිට් එකක්. ඉංග්‍රීසි භාෂාව. ඒ කියන්නේ රිසිට් එක කියන්නේ ඕගොල්ලෝ මොකක් හරි මේ ලියුමක් තියරියට පස්සේ ඔයගොල්ලන්ට රෙජිස්ටර් පෝස්ට් එකෙන් අර අනිත් පැත්තට ගියා කියලා දැනුම් දෙනවා. ඒක විතරයි. මේ රිසිට් එකෙන් මොකද්ද කරන්න පුළුවන්? රිසිට් එකෙන් ඔයගොල්ලන්ට ස්පොන්සර් කරපු එක්කෙනාට ගිහිල්ලා අදාළ ප්‍රෙෆෙක්ටුර එකට ගිහිල්ලා අහන්න පුළුවන් මගේ ඇප්ලිකේෂන් එකේ මොකද්ද තත්ත්වය කියලා. ඒකට ඒගොල්ලන්ට කියන්න පුළුවන්. ඕගොල්ලන්ට ලංකාවේ ඉන්න කට්ටියට දැනගන්න බෑ. ඕගොල්ලෝ වෙනුවෙන් ස්පොන්සර් කරපු එක්කෙනාට දැනගන්න පුළුවන්. පළවෙනි එක. ඉතින් ඕගොල්ලෝ මට වෙලාව අහලා මගෙන් අහලා මම ඇහුවට මට උත්තරයක් දෙන්න බෑ. මම දන්නේ නැහැ. ඉතින් පංගුවක් කට්ටිය ඇප්ලිකේෂන් එක ෆයිල් කරනවා. ෆයිල් කරාට වැරදි තියෙන්නේ. ඒ කියන්නේ සැලරි එක ලියලා නැහැ. මොකක් හරි. එහෙම නැත්නම් යා මිනිස්සුගේ අවශ්‍ය රික්වයර්මන්ට් ඩොකියුමන්ට්ස් නැහැ. ඒ කියන්නේ ඩොකියුමන්ට්ස් දෙපුවා ෆයිල් කරාට පස්සේ ඇප්ලිකේෂන් එක කෙලිම රෝමෙන් රිජෙක්ට් වෙනවා. එයාගේ ඇප්ලිකේෂන් දැම්ම නිකම් වැඩක් නැහැ. යාගේ කතා ඇප්ලිකේෂන් එක ගැන කතා කරලා. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. තව එකක් තියෙනවා. මට ඕගොල්ලන්ට අවශ්‍ය නම් මම ඒ කෝල් එක මම ඔයගොල්ලෝ වෙනුවෙන් කෝල් කරා මේ සම්බන්ධව වැඩ කරන ඉතාලි ලෝය කෙනෙකුට. ඒ ලෝය කිව්වා මේ රටවල් වල දැන් මේ ඩෙකරේටිව් ආවත් නුල් දෙක නීතිය ඇප්ලිකේෂන් එක ෆයිල් කරා නුල් ලොස්ට් එක හම්බුණා. ඊට පස්සේ නුල් ලොස්ට් එක ලංකාවට යනවා. අදාළ සේවකයට ලංකාව ඉතාලියට එන්න. ඉතාලි එම්බසියට ගියාට පස්සේ ඉතාලි එම්බසියෙන් මොකද්ද පරක්කු කරනවා.
ඉතින් මේගොල්ලෝ ඉතින් කියනවා මේක මාස දවස් 20ක් අතර වීසා එක දෙන්න ඕනි කියලා. ඉතින් ඔක හරියට සාර්ථකව කෙරෙන්නේ නැහැ පංගුවක් රටවල් වල කෙරෙන්නේ නැහැ. පංගුවකට එම්බසියක් ඩිලේ කරනවා. විශේෂයෙන්ම ලංකාවේ ඩිලේ කරන්නේ ලංකාවේ ඉන්න මිනිස්සු මාර විදියට ජරා ඩොකියුමන්ට්ස් දීලා චාටර් කරගෙන තියෙන්නේ. ඉතින් ඇත්තම කියලා මම ඔකට උදාහරණයක් කියන්න මගේ වයිෆ් ලංකාවේ නර්ස් කෙනෙක්. අපි මෙයාගේ උපාධිය ඩිප්ලෝමා වගේ සර්ටිෆිකේට් ලීගලයිස් කරන්න VFS සෙන්ටර් එකට ගියා. මම ඉතාලි එම්බසියෙන් ඊමේල් එකක් දාලා හැවුවා මට කෙලින්ම එන්න පුළුවන්ද කියලා. මට එවපු ඊමේල් එකත් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඒක කියලා තිබුණා අපිට ගොඩක්ම පැහැෙන ඩොකියුමන්ට්ස් දෙනවා 1000 ඩොකියුමන්ට්ස් 100ක් දුන්නොත් 85ක් දෙන්නේ බොරු ව්‍යාජ ඩොකියුමන්ට්ස් කියලා. අනිත් එක මේ ලංකාවේ ඉන්න මේ හොර වැඩ කරන ගොබ්බසේනලා සෝබපාලලා හිටන් ඉන්නවා ඉතාලි එම්බසිය ඇවිල්ලා ගොබ්බසේනලා කියලා. ඒගොල්ලෝ වගේ මෝඩු එක. දැන් ඕගොල්ලෝ නුල් ලෝස් එක දුන්නට පස්සේ ඉතාලි එම්බසිය නුල් ලෝස් එක බලලා ඕගොල්ලන්ට දැන් ඕගොල්ලෝගේ නුල් ලෝස් එක බලලා වීසා එක දෙන්නේ නැහැ. ඒගොල්ලෝ මේ අදාළ ප්‍රෙෆෙක්ටුරකින් අහනවා මෙයා හරිද මෙයා ජෙනුයින්ද මෙයා ඇප්ලිකේෂන් සාර ඒව බලලා තමයි දෙන්නේ. ඉතින් බොරු කරන්න බෑ. ඒ කියන්නේ දැන් මේ පංගුවක් කට්ටිය නුල් ලෝස් එක එඩිට් කරනවා. ඒ කියන්නේ ඉතින් හිතන්නේ අතන ඉන්න ගොබ්බයෝ කියලා. මෝඩයෝ කියලා හිතන් ඉන්නේ. ඉතින් ඕව අහුවෙනවා. ඉතින් ඔහොම කරන්න අපේ රටේ නම කාගෙන තියෙන්නේ. ඉතින් ඒකයි වෙන්නේ. මම ඕගොල්ලන්ට ඊළඟ මේකේ මම ඔයාලට පෙන්නන්නම් මට ඉතාලි එම්බසිය ඔප ඊමේල් එක පෙන්නන්න. ඉතින් අපිට මට කියන්න බෑ මට නෙමෙයි කාටවත් කියන්න බෑ. ඕගොල්ලෝගේ නුල් ලෝස් එක මොකක්ද කියලා වෙන්නේ. ඕගොල්ලෝ කියන්න පුළුවන් එක්කෙනා තමයි ඕගොල්ලන්ට ස්පොන්සර් කරපු එක්කෙනාට කියන්න අර රිසිට් එක නම්බර දාලා අදාළ ප්‍රෙෆෙක්ටුරකට ඊමේල් එකක් හරි දාලා එහෙම එතෙන්ට ගිහිල්ලා අහලා බලලා කියන්න කියලා. ඉතින් ගොඩක් කට්ටියගේ මම ඕගොල්ලෝගේ සීන කඩන්න කැමති නෑ. අපි ඒත් ඇත්ත කතාව කියන්න ඕනේ. ඉතින් පංගුවක් කට්ටියක ඇප්ලිකේෂන් එක දැම්ම කියලා සාර්ථක වෙන්නේ නෑ. රෙජෙක්ට් වෙනවා. මොකද ඒක හරියට ඩොකියුමන්ට්ස් දාලා නැහැ. එහෙම නැත්නම් හරියට සැලරි එකක් නැහැ. ඔයගොල්ලෝගේ ස්පොන්සර් කරපු එක්කිනාට එහෙම නැත්නම් ඒ වෙලාවට ගිහිල්ලා නැහැ. ඉතින් මට කියන්න බෑ මොකුත්. අපට කියන්න බෑ මේක ඉතින් ලොතරයියක්. ඉතින් මේ අද මම සමුගානවා දැන් මොකද මට ගෙදර යන්නත් ඕනේ. නැත්නම් ගෙදරින් ප්‍රශ්න මේ බාන මේ ලස්සන පැත්ත මේ පැත්ත. දැන් අපට සමර් එකට ගොඩක් කලින් එළිය එනවා. වින්ටර් එකේ ඔපොසිට් එක. ඉතින් මේ යුරෝපේ උඩට යන්න ඒක ඉතින් ගොඩක් සෑඩ් මොකද කළුවර වැටෙනවා කලින්ම. මේ අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. හැමෝටම ජය වේවා. හැමෝටම ජය වේවා. හැමෝටම ඔයගොල්ලෝගේ ඇප්ලිකේෂන් එක සාර්ථක වෙයි කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. හැමෝටම බුදු සරණයි.